ළමයි මේ අපිට දැන් තියෙන්නේ ඊළඟට මේ ත්‍රිකෝණ අංග සාම්‍ය පාඩම. මේ පාඩම හරිම ලේසි පාඩමක්. ත්‍රිකෝණ ගැන අපි පොඩි කාලේ ඉඳන් දන්න දේනේ. ත්‍රිකෝණයක් කියලා කියන්නේ පාද තුනක් තියෙන එකක්. මේ මේකට අපි ත්‍රිකෝණයක් කියන්නේ. මේක අපි පොඩි කාලේ ඉඳන්ම දන්න දේ. ත්‍රිකෝණයක් කියන්නේ පාද තුනක් තියෙන. ඉතින් අපි දන්න දෙයක් ගැන මේ ඉගෙන ගන්න යන්නේ. අංග සාම්‍ය කියන වචනේ විතරනේ අපි මෙතන නොදන්න දේ. මම ඒක කෙලින්ම කියන්නම්. ත්‍රිකෝණ අංග සාම්‍ය කියලා කියන්නේ අපි මෙන්න මෙහෙම ත්‍රිකෝණ දෙකක් ගත්තොත් කොහොම ත්‍රිකෝණ දෙකක් තියෙනවා. මේ ත්‍රිකෝණේ නම් කරනවා ABC කියලා. මේ ත්‍රිකෝණ නම් කරනවා PQR කියලා. කොහොම ත්‍රිකෝණ දෙකක් තියෙනවා කියලා හිතන්නකෝ. ත්‍රිකෝණ අංග සාම්‍ය කියන එකෙන් කෙලින්ම අදහස් වෙන්නේ අපි මෙන්න මේ ත්‍රිකෝණ දෙක ගත්තාම මේ ත්‍රිකෝණේ කොහොම හරි හරවලා මොකක් හරි කරලා මේ ත්‍රිකෝණේ හරියටම අරගෙන ඉවරලා අපිට මේ ත්‍රිකෝණේ උඩ හරියටම තියාගන්න පුළුවන් නම් එතකොට මේ කෑලි එළියට පැනලා දිග වෙනස් වෙලා අර එහෙමෙන් නැතුව මේ ත්‍රිකෝණේ කොහොම හරි හරවලා මොකක් හරි කරලා කොයි පැත්තට හරි හරියට මේ ත්‍රිකෝණයට සෙට් වෙන්න ඒ ත්‍රිකෝණේ උඩින්ම අපිට තියන්න පුළුවන් නම් අපි ඒකට කියනවා මේ ත්‍රිකෝණ දෙක අංග සාම්‍යයි කියලා. ඒ කියලා කියන්නේ එතකොට මේ ත්‍රිකෝණය මේ කක්කඩි පාදය මේ ත්‍රිකෝණයට සමානයි. මේ ත්‍රිකෝණය මොක අනිත් පාදේ මේ පාදේ මොකේ හරි පාදයකට සමානයි. මේ ත්‍රිකෝණය ඉතුරු පාදෙත් මේ ත්‍රිකෝණය මොනවාට හරි පාද සමානයි. කෝණත් මේ අර එකට හිටින කෝණ ඔක්කොම සමානයි. අන්න ඒ විදිහට අර අංග ඔක්කොම සමාන වෙලා අර ත්‍රිකෝණය උඩ හරියට මේක තියන්න පුළුවන් නම් මේ ත්‍රිකෝණය උඩ හරියට මේක තියන්න පුළුවන්. මේ ත්‍රිකෝණ දෙක එක මත එක හරියටම තියන්න පුළුවන් නම් අපි යන්න ඒකට කියනවා ත්‍රිකෝණ දෙක අංග සාම්‍යයි කියලා. හරිද ළමයි? එතකොට අංග සාම්‍ය කියලා කියන්නේ අන්න ඒ වගේ කතාවක්. හරිද? ඒක එච්චර අමාරු දෙයක් නෙමෙයි. අංග සාම්‍ය කියන එක අපි දැන් එතකොට තේරෙනවා. මොකක්ද අංග සාම්‍ය කියන්නේ? ඔයාලා දන්නවා. ත්‍රිකෝණ දෙකක් අර එක මත එක හරියටම තියන්න පුළුවන්. ඒක තමයි කිලිම අංග සාම්‍ය කියලා කියන්නේ. හරිද? අංග සාම්‍ය අපිට මොනවා හරි ත්‍රිකෝණ දෙකක් දුන්නාම ළමයි මොනවා හරි ත්‍රිකෝණ දෙකක් දුන්නොත් අපිට ඒ ත්‍රිකෝණ දෙක අංග සාම්‍යයි කියලා පෙන්වන්න කියලා තියෙනවා නම් අපි අංග සාම්‍යයි කියලා පෙන්වන්න අපිට සිලබස් එකේ තියෙන ක්‍රම හතරක් පාවිච්චි කරන්න පුළුවන්. ක්‍රම හතරක් පාවිච්චි කරලා අපිට පුළුවන් අර ඒ ත්‍රිකෝණ දෙක එක මත එක තියන්න පුළුවන්. එහෙම නැත්නම් ත්‍රිකෝණ දෙක අංග සාම්‍යයි කියලා පෙන්වන්න අපිට ක්‍රම හතරක් දීලා තියෙනවා. මේ ක්‍රම හතරෙන් අපි පෙන්වන්න ඕනේ මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා එක මත එක තියන්න පුළුවන් කියලා. මොනවද ක්‍රම හතර කියලා බලමු. පළවෙනි එක තමයි ළමයි පා අවස්ථාව. පළවෙනි එක තමයි පා අවස්ථාව. දෙවෙනි එක පා අවස්ථාව. තුන්වෙනි එක පා අවස්ථාව. හතරවෙනි එක කර්ණ පා අවස්ථාව. මෙන්න මේ හතර පාවිච්චි කරලා අපි කොහොම හරි පෙන්වුවොත් එහෙනම් මේ ත්‍රිකෝණ දෙක සියලු අංග සමාන අංග සමයි කියලා අපිට එතන මේ හතර පාවිච්චි කරලා අපිට පෙන්වන්න තමයි තියෙන්නේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. එහෙම නැත්නම් එක ත්‍රිකෝණයක් මත අනිත් ත්‍රිකෝණේ හරියටම අපිට තියන්න පුළුවන් කියලා පෙන්වන්නේ මෙන්න මේ හතර පාවිච්චි කරලා. එතකොට ළමයි අපි දැන් බලමු මේ එකින් එක මොකද්ද මේ? මොකද්ද මේ පා කෝපා කියන්නේ? මොකද්ද මේ කෝපා කියන්නේ? මොකද්ද මේ කර්ණ පා කියන්නේ? ඔය ටික බලමු. මේ දන්න දේවල් මේකට බය වෙන්න එපා. මෙතන මේ පා කියන එකෙන් අදහස් වෙන්නේ හැම විටම මේ පා මේ ඔය හැම පා කියන එකෙන් අදහස් වෙන්නේ පාදය කියන එක. කෝ කියන එකෙන් අදහස් වෙන්නේ කෝණ කියන එක. පා කියලා අදහස් වෙන්නේ පාදය කියන එක. කෝ කියලා අදහස් වෙන්නේ කෝණය කියන එක. හරිද? බලමුකෝ. පාකෝ පා අවස්ථාව කියලා කියන්නේ මෙන්න මෙහෙමයි ළමයි. මෙන්න මෙහෙම ත්‍රිකෝණ දෙකක් තියෙනවා. මේක A B C මේක X Y Z. කොහොම ත්‍රිකෝණ දෙකක් තියෙනවා.
මේ ත්‍රිකෝණේ මේ ත්‍රිකෝණේ මේ පාදයට සමානයි. මේ ත්‍රිකෝණේ මේ පාදයට සමානයි. ඊට පස්සේ මෙන්න මේ කෝණේ මේ කෝණයට සමානයි. මේක හැබැයි ළමයි එක පිළිවෙලට තියෙන්න ඕනේ. දැන් අර ඔහේ තියෙන්න බෑ. දැන් මේ පාදේ සමාන වෙලා අපිට මේක එක උඩ එක තියාගන්න අමාරුයිනේ. හරිද? නෑ එහෙමත් පුළුවන්. හරි එහෙමත් පුළුවන් ඈ. බලන්න බලන්න කොහොම හරි ත්‍රිකෝණේ දැන් මේක ත්‍රිකෝණයක් නෙමෙයි මවුලන. ත්‍රිකෝණේ පාද දෙකක් අනිත් ත්‍රිකෝණේ පාද දෙකකට දිගින් සමාන වෙන්න ඕනේ. මේ පාකෝපා අවස්ථාව කියන්නේ ඒකයි. මේ ත්‍රිකෝණයේ පාද දෙකක් මේ ත්‍රිකෝණයේ පාද දෙකකට දිගින් සමාන වෙන්න ඕනේ. ඒ සමාන වෙච්ච පාද දෙක අතර තියෙන කෝණෙනේ. සමාන වෙච්ච පාද දෙක අතර තියෙන කෝණේ එකිනෙකට සමාන වෙන්න ඕනේ ත්‍රිකෝණ දෙකේ. හරිද? අපි අර මේ අතර තියෙන කෝණයට අපි කියන අන්තර්ගත කෝණය කියලා. අර සමාන කරපු පාද දෙක අතර තියෙන කෝණය මේ කෝණ නෙමෙයි. සමාන කරපු පාද දෙක අතර තියෙන කෝණය අන්තර්ගත කෝණය සමාන වෙන්න ඕනේ. එතකොට පා අවස්ථාවේ මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා කියලා කියන්න පුළුවන්. හරිද ළමයි? ඊට පස්සේ අපි දෙවෙනි අවස්ථාවට යනවා. දෙවෙනි අවස්ථාව තියෙන්නේ කෝපා අවස්ථාව. මෙහෙම ත්‍රිකෝණ දෙකක් තියෙනවා. මේක මම ආයෙත් ABC කියලා නම් කරගන්න. මේක XY Z. හරිද? ඔහොම ත්‍රිකෝණ දෙකක් තියෙනවා. කෝපා අවස්ථාව කියන ළමයි මේකේ මේ කෝණයට මේකේ මේ මොකක් හරි කෝණයක් සමාන වෙනවා. ඊට පස්සේ මේකේ මේ කෝණයට මේකේ තව මොකක් හරි කෝණයක් සමාන වෙනවා. ඊට පස්සේ අන්න මේක අර අනුරූප විදිහට දැන් බලන්නකෝ මේක හැරවුවහම මේ ත්‍රිකෝණය ඔහොම හරවලානේ මෙතනට තියන්න දෙන්නේ. ඒ තිබ්බහම එහෙනම් අපි කියමු මේ පාදයට සමාන වෙන්න ඕනේ මේක ඊට අනුරූප පාදය. දැන් මේකේ මේ කොහේ හරි යන පාදයක් බෑ සමාන වෙන්න. අර මේක ඔහොම තිබ්බට පස්සේ මෙන්න මේ පාදේ තමයි එන්නේ. හරිද? තිබ්බට පස්සේ අර ඊට අනුරූප ඔයාලා නිකන් අර ත්‍රිමාණව හිතලා බලන්න ළමයි මේ ත්‍රිකෝණේ අරගෙන මේකට හෝම කරලා තිබ්බට පස්සේ තේරුණාද? මේකට ඔහොම තිබ්බට පස්සේ හරියටම මේකට ගෙනල්ලා තිබ්බට පස්සේ ඒ පාදේ මේ පාදේ සමාන වෙනවා. දැන් බලන්නකො මේකේ අපි සමාන කරන්නේ මේ තනීරක් ගහලා තියෙන එකට ඉස්සරහින් තියෙන පාදේ. එහෙනම් ඒකට ඉස්සරහින් තියෙන පාදේ මේ දෙක සමාන වෙන්න ඕනේ. මේ කෝණ දෙක මොනවා හරි දෙක සමානලා මේ හරියටම ඒ පාදේ සමාන වෙනකොට මේ කෝපා අවස්ථාවෙන් අංග සම. කෝපා අවස්ථාවේ අංග සම වෙනවා කියලා කියනවා. කෝණ දෙකක් සහ පාදයක්. පාදේ අපි විශේෂ සැලකිල්ල දක්වන පාදේ සමාන වෙන්න ඕනේ අනුරූප පාදෙන්නේ. මේ කෝණයට ඉස්සරහින් තියෙන පාදේ තමයි සමාන වෙන්න ඕනේ හැම වෙලාවෙම. තේරුණාද? ඒක අර බලනවා. කෝණ දෙක කොහොම හරි කමන්නේ. හැබැයි අර පාදය අනුරූප පාදයෙන් වෙන්න ඕනේ. දැන් මේකේ මේ අනුරූප පාදයෙන් තමයි මෙතනත් එන්න ඕනේ. හරිද? එතකොට කෝපා අවස්ථාවෙන් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. ඒ කියන්නේ මේ ත්‍රිකෝණයක් මත ත්‍රිකෝණේ තියන්න පුළුවන්. හරිද? බලමු ඊළඟ අවස්ථාව. ඊළඟ අවස්ථාවේදී ළමයි පා අවස්ථාව. ඒ කියලා කියන්නේ පා කියලා කියන්නේ පාද කියන්නේ. ඒ කියන්නේ මේකේ මේ පාද තුන සමානයි නම්. ඒක නම් හරිම ලේසි ළමයි. මේ ත්‍රිකෝණයේ පාද තුනට මේ ත්‍රිකෝණයේ අනුරූප පාද තුන සමානයි නම් මේ ත්‍රිකෝණ දෙක නිකම්ම අංග සම වෙනවා. ඒක නම් ඔයාලට ලේසි තේරෙනවා. හරි ලේසි. පාද තුනට පාද තුන අංග සමයි. මේක අංග සමයි කියලා කියන්නේ පාද තුනට පාද තුන සමානයි. පාද තුනට පාද තුනේ දිගවල් සමානයි නම් එකිනෙක මේ පාදෙට මේ පාද සමානයි මේ පාදෙට මේ පාද සමානයි මේ පාදෙට මේක මාරු වෙලා තියෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ. කොහොම මේ පාදෙට මේ පාදේ
මේ පාද ඔය විදිහට සමානලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. මේ ත්‍රිකෝණ දෙක එක මත එක තියන්න පුළුවන්. ඒ කියන්නේ ඒක අංග සමයි කියන්නේ. අපි යන් ඊළඟ අවස්ථාවට ඒක කියන්නේ මෙන්න මෙහෙම එකක් ළමයි. හරිද? කර්ණපා. කර්ණපා කියලා කර්ණ කියලා අදහස් කරන්නේ මේ කර්ණය කියන්නේ. මොකද කර්ණය කියලා කියන්නේ? කර්ණය කියලා කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක. ඍජුකෝණයට ඉස්සරහින් තියෙන පාදය. ඍජුකෝණයට ඉස්සරහින් තියෙන පාදයට තමයි අපි කියන්නේ කර්ණය කියලා. මේක තමයි කර්ණය. එහෙනම් ඒ විදිහම තව ත්‍රිකෝණයක් තියෙනවා. මෙහෙම A B C x y z ත්‍රිකෝණ දෙකේ මේ කර්ණය. මේක තමයි ඒතකොට මේකේ කර්ණය. කර්ණපා අවස්ථාවෙන් කියන්නේ කර්ණපා අවස්ථාවෙන් අංග සම වෙනවා කියලා කියන්නේ කර්ණය දිගින් සමානයි කොහොමද? කර්ණය අනිවාර්යයෙන්ම දිගින් සමානයි. කර්ණපා අවස්ථාවෙන් අංග සම වෙනවා කියන ළමයි ත්‍රිකෝණ දෙකේ කර්ණය හැම වෙලාවෙම දිගින් සමාන වෙන්න ඕනේ. ඊට පස්සේ මොකක් හරි පාද දෙකක්. මොකක් හරි මේ පාද දෙකක් එකිනෙක සමානයි නම් කර්ණය සහ තවත් පාදයක් එකිනෙක සමානයි නම් ත්‍රිකෝණ දෙකේම කර්ණය දිගින් සමාන වෙන්න ඕනේ. ඒ වගේම තව මොකක් හරි පාදයක් දිගින් සමාන වෙන පාද දෙකක්. එතකොට මේ ත්‍රිකෝණ දෙක නිකම්ම අංග සම වෙනවා. ඒ කියන්නේ මේ ත්‍රිකෝණ මත මේ ත්‍රිකෝණේ හරියටම තියන්න පුළුවන්. ඕක තමයි ළමයි අංග සම වෙනවා කියලා කියන සමාන වෙනවා කියන්නේ. ඕක තමයි මේ කතාව. ත්‍රිකෝණ අංග සාම්‍ය කියන පාඩම ඔච්චරයි තියෙන්නේ. මහා දෙයක් නෑ. මේක තියේදී ඔච්චරමයි. එක ත්‍රිකෝණයක් මත අනිත් ත්‍රිකෝණේ හරියටම තියාගන්න පුළුවන් නම් මෙන්න මේ අවස්ථා හතරේ පාදයක් කෝණයක් පාදයක් ඊළඟට කෝණයක් පාදයක් මෙතනදී අර පාදය හරි අනුරූප පාදය වෙන්න ඕනේ. අපිට ඕන පාද බෑ. හරියට අනුරූප පාදය වෙන්න ඕනේ. ඒක තමයි මෙතන වැදගත්. ඊට පස්සේ පාදයක් පාද තුන කොහොම හරි දිගින් සමාන නම් හරිය. මෙතන කර්ණප අවස්ථාවේ කර්ණය දිගින් සමාන වෙන්න ඕනේ සහ තවත් එක් පාදයක් දිගින් සමාන වෙන්න ඕනේ ත්‍රිකෝණ දෙකේම. එතකොට මේ ත්‍රිකෝණ මෙන්න මේ අවස්ථා හතර යටතේ අංග සම කරගන්න පුළුවන්. ඒ කියන්නේ අර එක ත්‍රිකෝණයක් මත අනිත් ත්‍රිකෝණේ හරියටම තියාගන්න පුළුවන්. ඕක තමයි අපි අංග සම වෙනවා කියලා කියන්නේ. හරිද? තියරි ඔච්චරයි ළමයි පාඩම. ඊට පස්සේ අවසාන දේ තමයි ඒක හොඳට මතක තියාගන්න. මේ මේ අවස්ථා හතරේ මොකක් හෝ අවස්ථාවක් යටතේ ත්‍රිකෝණ දෙකක් අංග සම වෙනවා නම් තේරුණාද? මේ මොකක් හෝ අවස්ථාවක් යටතේ ත්‍රිකෝණ දෙකක් අංග සම වෙනවා නම් ඒ කියන්නේ එක ත්‍රිකෝණයක් මත අනිත් ත්‍රිකෝණේ තියාගන්න පුළුවන් නම් මේ ඕන අවස්ථාවක් යටතේ. හරිද? ඔයා නිකන් තියලා බලන්නකෝ. දැන් මේ ත්‍රිකෝණේ උඩ මේ ත්‍රිකෝණේ තිබ්බොත් එහෙම කර්ණය කොහොමද සමාන වෙන්නේ? ඒකනේ අපි අවස්ථාව විදිහට ගත්තේ. ඊට මේ පාදෙට සමානයි. දැන් එහෙමනම් මේක අංග සමයි කියලා අපි දන්නවා. මේ ත්‍රිකෝණේ උඩින් හරියටම මේ ත්‍රිකෝණේ තියන්න පුළුවන්. හැබැයි එතනදී අපිට එන අනිත් chance එක තමයි මේ ත්‍රිකෝණ වලින් මේ ත්‍රිකෝණ හරියටම තිබ්බහම අපිට මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා කියනවනම් අපිට බලන්න නැතුව කියන්න පුළුවන් මේකේ අනුරූප අනිත් අංග ඔක්කොම එකිනෙක සමානයි. ඒ කියන්නේ මේ පාදේ සමානයි. මේකට සෙට් වෙන කෝණය මේ කෝණේ සමානයි. මේ කෝණ දෙක සමානයි. ඕක අපිට ගන්න පුළුවන් ත්‍රිකෝණ අංග සම වෙනවා නම් අපිට ඒ ත්‍රිකෝණ වලින් ගන්න පුළුවන් අනිත් தත්ත්වය තමයි ඕක. ත්‍රිකෝණ අංග සම වෙන අවස්ථාවලදී ත්‍රිකෝණ දෙකේ අනුරූප සියලු අංග සමානයි. මොකද ත්‍රිකෝණ දෙකක් අංග සම වෙන අවස්ථාවේදී ඒ ත්‍රිකෝණ වල අනුරූප සියලු අංග සමාන වෙනවා. හරිද? ඔච්චර තමයි ළමයි තියරි තියෙන්නේ. තියරි ඔච්චරයි ළමයි තියෙන්නේ. අපි මිශ්‍ර අභ්‍යාසය හදමු. හරිද? හරිද? මම මේ ඔයාලට අර ගාන ටිකක් අපි ගත්තු තියරි ටික ආයෙත් මතක් වෙලා එන්නත් එක්ක ගත්තු තියරි ටික ආයෙ මතක් වෙලා එන්නත් එක්ක මම මිශ්‍ර අභ්‍යාස ගානක් ගත්තේ හදන්න. ගාන දීලා තියෙන්නේ මෙන්න මෙහෙම ළමයි. මෙහෙම රූපයක් තියෙනවා. මෙතන A වල ඉඳන් මේ P ට ඇඳලා තියෙන්නේ මේ BQ රේඛාවට ලම්බකයක් ගහලා තියෙන්නේ. මෙතනත් මේ CQ කියන්නේ මේ B මේ රේඛාවට ලම්බකයක් තමයි ගහලා තියෙන්නේ. ඒතකොට
මෙන්න අංශක 90යි. AC වල මධ්‍ය ලක්ෂ්‍ය තමයි m කියලා කියන්නේ. එහෙනම් AM දුර සමානයි AM දුර සමානයි MC. ඒක අපි දන්නවනේ. අපි ඒක දන්න ටික ලියාගමු අපි. AM සමානයි MC. ඊට පස්සේ බලන්නකො ළමයි. මෙහෙම මේ රේඛා දෙකක් කැපෙනකොට මෙන්න මේ වගේ කෝණවල ඒ කෝණ සමානයි. අන්න ඒ වගේ කෝණ වලට අපි කියනවා ප්‍රතිමුඛ කෝණ කියලා. එහෙනම් මේ AMP කෝණය. AMP කෝණය සමානයි QMC කෝණයට. QMC කෝණයට සමානයි. හරිද? ඊට පස්සේ බලන්නකො ළමයි. මේ රේඛාවට මේ ලම්බක දෙකක් ගහලා තියෙනවා. එතකොට මෙන්න මේ කෝණ දෙක අංශ 90 වෙලා තියෙනවා. ඔයාලා දන්නව නේද මෙහෙම කතාවක්. මෙන්න මෙහෙම රේඛාවක් කොහොම ඇඳලා මේ තියෙන්නේ සමාන්තර රේඛා දෙකක්. මේ තියෙන්නේ සමාන්තර රේඛා දෙකක්. මේ තියෙන සමාන්තර රේඛා දෙක කැපෙන්න අපි අරපු තීර්යක් රේඛාව කියලා මේකට කියනවා. එතකොට මෙන්න මෙහෙම. මේ කෝණේ මේ කෝණ. මේ දෙක සමාන්තරයි නා. මේ Z අකුරේ හැඩයට තියෙන කෝණ. Z අකුරේ හැඩයට තියෙන කෝණ වලට අපි කියනවා ඒකාන්තර කෝණ කියලා. Z අකුරේ හැඩයට තියෙන කෝණ වලට අපි කියනවා ඒකාන්තර කෝණ කියලා. මේ වගේ වට. මේ වගේ වට කියනවා අනුරූප කෝණ කියලා. එතකොට මෙන්න මේකයි වගේ වල කියනවා මිත්‍ර කෝණ කියලා. තේරුණාද? මෙන්න මේ සමාන්තර රේඛා දෙකක් හරහා ඇඳපු තීර්යක් රේඛාවකින් හැදෙන ඒකාන්තර කෝණවල අගය සමානයි. අනුරූප කෝණවල අගය සමානයි. ඒකේ අනිත් පැත්තට ඒ විදිහටම එන්න පුළුවන්. අනුරූප කෝණවල අගය සමානයි නම් මේ රේඛා දෙක සමාන්තරයි. ඒකාන්තර කෝණවල අගය සමානයි නම් මෙන්න මේ රේඛා දෙක සමාන්තරයි. ඔන්න ඔතනින් තමයි අපි එන්නේ. මෙතන මේ දැන් මේ බලන්න මේ Z අකුරේ හැඩයක් නේ තියෙන්නේ. ඔය Z අකුරේ කෝණයක් දෙක තියෙනවනේ. කෝණ දෙකේම අගය සමානයි අංශක 90යි. එහෙනම් මේ රේඛාවයි සමානයි. ඒ විදිහට බැලුවාම මෙන්න මේ කෝණේ සමානයි නේද? මේ කෝණේ සමාන වෙනව නේද මේ? ඒත් එන්නේ Z අකුරේ හැඩයට නෙමෙයි. මේ ඔන්න ඔය කෝණ දෙක සමාන වෙනවා. මොකක්ද මේ කෝණ දෙක කියලා අපි ලියාගමු? PAM කෝණය සමානයි MCQ කෝණයට. MCQ කෝණයට. AM සමානයි MC කියන එක දීලා තියෙනවා. දී ඇත. AMP QMC ට සමානයි කියන එක ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ. PAM MCQ ට සමානයි කියන එක ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. එහෙනම් දැන් බලන්නකො ළමයි. අපි මෙහෙම ගමුකෝ. අපිට මොනවද තිබ්බ අවස්ථා හතර? එකක් තිබ්බා පා කියලා අවස්ථාවක් තිබ්බා. ඊට පස්සේ කෝ පා කියලා අවස්ථාවක් තිබ්බා. කෝ පා කෝණ දෙකයි මොකක් හරි අර ඊට අනුරූප පාදයක්. කෝ පා අවස්ථාවක් තිබ්බා. පා කියලා අවස්ථාවක් තිබ්බා. ඊට පස්සේ තිබ්බා කර්ණ පා කියලා අවස්ථාවක්. අපි මේක මෙන්න මෙහෙම සමාන කරගමු. මේ බලන්න මට මෙහෙම පුළුවන්. මේ දෙක කොහොමද සමානයි? එහෙනම් අනත් අපි මෙතන ගත්තු දත්ත වලින්ම ගමු. මේ කෝණේ මේ පාදේ. කෝ අවස්ථාවේ සමානයි. හරිද? නැත්තම් මෙහෙම ගන්න. හරි. එහෙම අවුල් නම් මෙහෙම ගමු. මෙහෙම බලන්න. මේ කෝණේ පාදේ. කෝ පා අවස්ථාවේ සමානයි. කෝ පා අනුරූප පාදේ. කෝ පා අවස්ථාවේ අංග සමානයි. ඊට පස්සේ මෙතන අවසානයේ ලියන්නවා අපි මොකද්ද? AMP
AMP ත්‍රිකෝණය අංග සමයි කියලා ලියන්න ළමයි. මෙන්න මෙහෙම ඉරි කෑලි තුනක් තමයි අපි ගහන්නේ. හරිද? අපි මං ගත්තේ මේක කෝ පාවස්ථාවේ. තේරුණාද? කෝ පාවස්ථාවෙන් AMP ත්‍රිකෝණය සමානයි DB මොකක්ද DBE නෙමෙයි බා CNQ ත්‍රිකෝණය අංග සමයි කියලා පෙන්නනවා. මේ ත්‍රිකෝණ දෙක අංග සම CMQ ත්‍රිකෝණය කියලා ලියනවා. වරහන් ඇතුළේ ලියනවා කෝ පාවස්ථාව. මේ ටික මම මේ දත්ත ටික ලියාගත්තා. ඊට පස්සේ මම මෙතන තව දන්න දේ අට ලියන්න පුළුවන්. APM ඒකත් ලියමු. APM කෝණය සමානයි CQM සමානයි අංශක 90යි. ඔය දත්ත ටික කොහොමම ලියාගත්තා. අවසානට අපි ලිව්වා ඒකින්ද කියන්නේ මේ ඒ නිසා කියන්නේ මෙන්න මේ තිත්තුන දැම්මා. AMP ත්‍රිකෝණ සමානයි CMQ. මෙන්න මේ ත්‍රිකෝණ දෙක කෝපාවස්ථාවේ අපි අංග සම කරලා පෙන්නනවා. මේ කෝණ සමානයි මේ කෝණ සමානයි ප්‍රථම කෝණින්ද මේ පාදේ කොහොමද සමානයි. කෝපාවස්ථාවේ ඉතා සරලව ඉතාම ලේසි අපිට මේ ගානක් කරනවා කෝපාවස්ථාවේ අංග සම. මේ අංග සම කියන පාඩම ළමයි හරි ලේසි. ඔය වගේ නිකන් අර සුළු දේවල් අපිට දීලා තියෙන දත්ත වලින් අපි පොඩ්ඩක් මොනවා හරි ඔප්පු කරගෙන ගාන විසඳලා පෙන්වන්න විතරයි අපිට තියෙන්නේ. හරි.